වෙනවද එහෙම පේන්න? දැන් උඹේ කටේ අගුළු ඇරෙයිනේ. මම කල්ප කාලාන්තරයක් බලන් ඉඳලයි වරයක් ගත්තේ. නරබිල්ලක් ගන්ට. ඒ 1926 අවුරුද්ද. ඈත ගම්මානයක ගුරුකම් වලට ප්‍රසිද්ධ තරුණ ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා. නමින් ඔහු විමලසේන. වෙනත් පළාත් වලින් තමන්ව හොයාගෙන එන අයටත් වෙහෙස නොබලා ගුරුකම් කරලා දුන්න මොහු කල්යාණි කියන තරුණියත් එක්ක විවාහ වුණාට පස්සේ ඈත පළාත් වලට ගිහින් ගුරුකම් කරන එක නතර කරා. ඒ පළමුවෙන් තමන්ගේ බිරිඳගේ රැකවරණයට කැප වෙන්න ඕන නිසයි. ඒත් එක දවසක් ගුරුන්නාන්සේ මිදුලේ ඉඳන් කතා කරන කෙනෙක්ගේ කටහඬට අනුව ගේ හරහා ආපු විමලසේන සාලෙට සේන්දුනේ මල්ලක් එල්ලගෙන දාඩියෙන් නාලා අමාරුවෙන් හිටගෙන ඉන්න තරුණ අමුත්තට ඉදගන්ට කියලා අතින් සංඥා කරමින්. හුස්මක් හෙළමින්ම පුටුවකට වැටුණු අමුත්ත දිහා බලමින් විමලසේනත් ඉඳගත්තේ සෑහෙන දුරක් ගෙවන් ආව හැඩයි කියමින්. අනේ ඕ ගුරුන්නාන්සේ ගම් 4කට එහා ඉඳන් තමයි මේ එන්නේ කියද්දි විමලසේනගේ බිරිඳ සංග්‍රහ කරපු වතුර වේදුරුවෙන් වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා තමාව සරත් කියන නමින් හඳුන්වලා දුන්නා. කියමුකෝ බලන්න කාරණේ කියමින් බුලත් හෙප්පුව අමුත්තට දික් කරලා හරි බැරි ගහිලා වාඩි වුණ විමලසේන අමුත්තා කට අරිනකන් ඇහැස් වෙහෙසෙව්වේ හිතේ මානෙට බාහිර පෙරුමේ මොහුගේ ප්‍රශ්නේ මැනගන්න. මම මේ ගුරුන්නාන්සේම හොයාගෙන ආවේ ගුරුන්නාන්සේට කියලා ගුරුකමක් කරගන්නටයි. මේ වැඩේට ඔබතුමා ඇරෙන්න වෙන කෙනෙක් නැහැ කියලා රෙකමදාරු කළේ අපේ සිරිපාල ගුරුන්නාන්සේ. උන් දැන් වයස නිසා මේ වැඩේ කරන්න බෑ කියලා තමයි කියන්නේ. සරත් කියද්දි හොඳයි. ඉතින් දැන් මොකද්ද කරන්න තියෙන ගුරුකම? විමලසේන ඇහුවේ තව මේ මාසෙට බාරගත්තු වැඩ කීයක් ඉවර කරන්න තියෙනවද කියලා හිතෙන් හිතමි. මේ වැඩේ බාර නොගෙන ඉන්නවා කියලා හිතටම කියමි. මගේ ගෑණි මාලනීට පෙරේත බැල්මක් වැටිලා තිබිලා. කාලෙකට ඉහතදී තොවිලයක් කරලා සිරිපාල ගුරුනාන්සේක අයින් කරලා දුන්නා. ඒත් දැන් ආයෙත් පෙරේත දිෂ්ටියක් ඇඟට වැටිලා වගේ තමා හැසිරෙන්නේ ගුරුනාන්සේ. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ නිසා ඉක්මනින්ම මේක අහවර කරගන්න කියලා තමා සිරිපාල ගුරුනාන්සේ කීවේ. ඒකයි මං වෙහෙස නොබලා ඔබතුමා හම්බෙන්න ආවේ. අපොයි ගැබ්බර කෙනෙක් නම් ටිකක් භයානකයි. අනිත් වැඩ එකක් දෙකක් එහාට මෙහාට කරලා මේක කරලා දෙන්න ඕනේ කියලා හිතෙන් හිතෙමින් විමලසේන කටහඬ අවදි කළේ. වැඩත් කුඩ වෙලා තියෙන්නේ මටත් මේ හොඳයි එහෙනම්. මගෙත් ගුරුවරයෙක් වෙච්ච සිරිපාල ගුරුනාන්සේගේ කීමට ගරු කිරීමක් හැටියට මම මේ වැඩේ කරලා දෙන්නම්කෝ කියද්දි පින් සිද්ධ වෙනවා ගුරුනාන්සේට. මේ ලැබෙන්න ඉන්නේ අපේ දෙවෙනි දරුවා. එක දරුවෙක් කුසේදිම නැති වුණා කලින්. සරත් කිව්වේ දිනෙත් වලට ආපු කඳුළු හංගෙර එළිය දිහා බලමින්. හොඳයි. එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්න. මෙහෙම කියලා ගේ ඇතුළට ගිය විමලසේන ගුරුන්නාන්සේ තමන්ගේ බිරිඳටත් විස්තරේ කියලා දවස් කීපයක ගමනට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන එයාගේ ආරක්ෂාවට එහා ගමේ ඉන්න එයාගේ දෙමාපියන්ගේ ගෙදරට ඇරලලා සරත් එක්ක ඔහුගේ ගමනට යන්න පිටත් වුණා. වෙහෙසකාරී දවස් එකහමාරක ගමනෙන් පස්සේ සරත්ගේ ගෙට ගොඩ වුණ පයින්ම ඇගේ දැවටුණුවේ අහිතකර ශක්තිය නිසා එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ එළියේ ගහක් මුලින් වාඩි වෙලා විවේක ගත්තේ ගේ ඇතුළතදී Tamanට දැනුණු ඒ බලවත් බලවේගයේ තරම හිතින් මැනගනිමි. ටිකක් දරුණු කාරණයක් වගේ පෙරේතේකුත් නෙවෙයි සිතමින් Taman ළඟින්ම වාඩි වෙලා ඉන්න සරත්ගෙන් ඇහුවේ කොයි කාලෙද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකක්ද උනේ කියලා සම්පූර්ණ විස්තරේ මට කියන්නකෝ බලන්න කියලා. ගුරුනාන්සේ අපි බැඳපු අලුතම පහළගඟ කිට්ටුව තමයි පැල අටවගෙන හිටියේ. දවසක් හවස් යාමේ මාලනී ගඟට ගියා ඇඟපත දොවාගෙන එන්න. මම ගෙදර එනකොට එයා කොණ්ඩෙත් කඩාගෙන ගේ මුල්ලකට වෙලා දියරෙද්ද පිටින්ම වාඩි වෙලා හිටියා බය වෙලා. මම වද කරලා අහද්දි තමයි කිව්වේ සිද්ධ වුණ දේ. එවෙලේ නම් මම hina වෙලා නිකන් හිටියා ගුරුනාන්සේ මේ ගෑණි කරුවලේ විකාරයක් දකින්න ඇති කියලා.
ඒ වුණාට දවසින් දෙකෙන් 아무තු දේවල් වෙන්න පටන් ගත්තා ගේ ඇතුලේ. ගේ ඇතුලේ විතරක් නෙවෙයි වත් එහෙමත් වෙන්න පටන් ගත්තා. හරි මට කියන්න. මාළනී කිව්වද එයා දැක්කේ මොනවද කියලා? ඌ කිව්වා ගුරුන් වහන්සේ. එයා කිව්වේ මූණේ හිටන් කළු පාට රෝම වලින් වැහුණු මිනිහේ ගඟේ එහා පැත්තේ කැලේ ඉඳලා එයා හිටපු පැත්තට වතුරේ බැහැලා ආවා දැක්කා කියලා. සරත් කතාව නවත්තලා ටිකක් කල්පනා කරමින් ගුරුන් වහන්සේ දිහා බලලා කිව්වේ ඒ මිනිහා ගඟ මැද ගැඹුරට එද්දි ටික උස යනවා මාළනී දැක්කලු. ගුරුන් වහන්සේ යක්කු එනවද එහෙම පේන්න? මන්නම් මුලින් මේ ගෑණිගේ කතාව විශ්වාස කරේම නෑ. ඒත් එදා රෑ ජාමේ පොළව හොල්ලගෙන ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා. මං බය නැතුව එළියට බැහැලා බැලුවා ගුරුන් වහන්සේ. මොකටද බොරු කියන්නේ? මම ස්තෝප්පුවෙන් එළියට බහිනකොට ගේ පිටිපස්සේ දුවනවා ඇහෙනවා. මං පිටිපස්සට දුවනකොට ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා. පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුණා. ඒත් මම ඉස්සරහා කැලේ නැවතිලා බලන් හිටියා දුවන එක කොයි වෙලාවෙ හරි ගේ ඉස්සරහින් දුවයිනේ කියලා. ටික වෙලාවකින් සද්ද නැවතුණා. මමත් දොර ලෑල්ල දාලා ගෙට වෙලා හිටියා බිමට එළිය ටිකක් වැටෙනකම්. යන්තමට වගේ එළිය වැටීගෙන එනකොට මම එළියට බැහැලා බැලුවා ගුරුන් වහන්සේ. මගේ ඇස් දෙක විශ්වාස නැති වුණේ මට අන්නේ වෙලාවේ. ගේ වටේම බිම ඌරු හාරලා වගේ වලවල් හැදිලා තිබ්බා. වටේම තියෙන ගස්වල පොඩි අතුපතු ගේ මිදුලේ හැම දිහාවකම වැටිලා. හරියට නිකන් සුලියක් මිදුලේ කැරකිලා වගේ. දෙවෙනි දවසේ නම් දුවන සද්දේ ඇහුනේ නැහැ. ඒ වුණාට පහලේ පොල්ලතු උඩ ඇවිදිනව ඇහෙන්න ගත්ත රෑ පුරාම. මං හිතුවේ වහලේ කඩන් වැටේ කියලා. හරියට අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ. ඒ වෙලේ නිකමෙට වගේ හිතිලා හොඳ තිත්ත කුණු හරපෙන් කෑ ගහලා බැන්නම. ටික වෙලාවකින් සද්ද නැවතුණා. යන්න ඇති මොකා වුණත් කියලා හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නෑ. ගේ ළඟටම වෙන්න තිබුණ කුස් ගහේ මහා විශාල අත්තක්. ඒ පැත්තේ වහලේ බිත්තියයි කඩාගෙන ගේ ඇතුළට වැටුණා. අපි ඇඳිරිදි පිටින්ම දිව්වා එහා වත්තේ ගෙදරට. අටවගත්ත ගේ පැත්තක්ම බිඳිලා ගිහිල්ලා තිබුණා උදේ බලන්න එද්දි. මාළනී වෙයාලගේ අම්මලා ගෙදර නවත්තලා මං ගියා සිරිපාල ගුරුන් වහන්සේ හම්බ වෙන්න. ගෙදර එනකොට තමයි මම දැනගත්තේ මාළනීට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඒ දරුවා උදේ නැති වෙලා ගියා කියලා. නැන්දම්ම නම් කිව්වේ මාස 3ක් වගේ වෙන්න ඇති කියලා ඒ දරුවට. සිරිපාල ගුරුන් වහන්සේ තොවිලයක් නටලා සිත ශාන්තියක් කරලා කිව්වෙත් ආයෙත් මේ අකා එන්ට ඉඩ තියෙනවා කියලා. ඒ නිසා පරිස්සමින් ජීවත් වෙන්න කියලා තමයි කිව්වේ. ඒ කිව්වත් වගේ දැන් දෙවෙනි දරුවා ලැබෙන්න මාස 4ක් තියා ආයෙත් මේ කරදරේ පටන් ගත්තනේ ගුරුන් වහන්සේ. මෙහෙම කියමින් සුසුමක් හෙලමින් කතාව අවසන් කරපු සරත් දිහා බලන් හිටපු විමලසේන ගුරුන් වහන්සේ ටිකක් වෙලා නිහඬව කල්පනා කළේ මේක නිකම් පෙරේත බැල්මක් නොවන එකේ අගක් මුලක් නොදැන වැඩේට අත ගහන එක භයානකයි කියලා. සිරිපාල ගුරුන් වහන්සේ පණිවිඩයක් කියලා තියෙනවා ඇවිල්ලා හම්බ වෙන්න කියලා විමලසේන ගුරුන් වහන්සේට. සරත්ගේ නෑදෑ කෙනෙක් ඇවිත් එහෙම කියද්දී විමලසේනට හිතුනේ කෝකටත් කළ යුතු දේ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණෙන්න සිරිපාල ගුරුන් වහන්සේගේ අදහස දැන ගැනීම වටිනවා කියලා. හොඳයි එහෙනම්. මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න. මම ගොහින් සිරිපාල ගුරුන් වහන්සේව හම්බෙලා එන්න. මෙහෙම කියමින් තොවිලට එකතු කරගත යුතු බඩු ටික විස්තර කරලා සරත් විසින් ලෑස්ති කරලා දුන ගොන් කරත්තර නැගගත්තු විමලසේන වෙහෙස නොබලාම එහා ගමේ ඉන්න සිරිපාල ගුරුන් වහන්සේව මුණ ගැහෙන්න ගියේ. තමාට වඩා වැඩි අත්දැකීම් ඇති සිරිපාල ගුරුන් වහන්සේටත් බැරි වුණ මේ වැඩේ තමන් කරන්නේ කොහොමද කියලා කල්පනා කරා. පැය දෙකක පමණ ගමනකින් පස්සේ සිරිපාල ගුරුන් වහන්සේගේ ගේ පැත්තට කරත්තේ හැරෙද්දිම ස්තූපයේ හාන්සිපුටුවේ දිග ඇදිලා ඉන්න සිරිපාල ගුරුන් වහන්සේව දැකපු විමලසේනට හිතුනේ මීට අවුරුද්දකට විතර කලින් තමන්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙද්දී ඒ හිටියට වඩා දැන් දෙගුණයක් විතර සිරිපාල ගුරුන් වහන්සේ වයසට ගිහින් කියලා. බාගෙට එක්තැන් වෙලා ඉන්න සිරිපාල ගුරුන් වහන්සේගේ දැනුමේ විශාල ප්‍රමාණයක් විමලසේනට තෑග් කරපු ගුරුන් වහන්සේ කුරුහරුකන් අතරින් නිතරම කිව්වේ මේ වැඩේ තනියම කොරන්ට වුණොත් නොකර අතාරින්න. වෙන දේවල් හිතන්න එපා. මොකද සමහර දෝෂ කර්මානුකූලවයි සිද්ධ වෙන්නේ. ඒවා වළක්වන්න ලීසි නෑ.
ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති වුණොත් ශාන්ති කර්මයක් කළා අයින් වෙන්න. උපදෙස් වලට වඩා අවවාද ලැබපු විමලසේන ගුරුන් වහන්සේ එතනින් එන්ට පිටත් උනේ හිතේ ලොකු බරක් එක්ක. අහවල් ගමේ ඉන්න ගුරා වඩ ගහන්න බලන්න. තනියම නම් කරන්න එපා ළමයෝ තේරුණානේ. සිරිපාල ගුරුන් වහන්සේ අවසානෙටත් කියපු නිසාම ඒ ගමටත් ගිය විමලසේන ගුරුන් වහන්සේ ඒ ගමේ ගුරුන් වහන්සේගෙන් මේ වැඩේට දායකත්වයේ ඉල්ලුව සැනින් ඔහු කිව්වේ අපෝ ඔය වැඩේ නම් මට බාර ගන්න බෑ. ඕක නූලෙන් ගැස්සුනොත් මගේ බෙල්ල තමයි දෙන්න වෙන්නේ අකාට. එහෙමයි ඔහු කිව්වේ. බඩදරු අම්මා කෙනෙක් වනතුරේ දාලා අහක බලාගෙන යන එක හරිද? තමාගේම බුද්ධියත් එක්ක මනුස්සකම ගැටේති බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන් වහන්සේ තනියම හරි මේක හැකි පමණින් ඉවර කළ යුතුයි කියලා අවසානයේ අවාසනාවන්ත අවසන් නිගමනයකට ආවා. දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇඟකට යකෙක් ගෙන්වීම ඉතාම භයානක දෙයක් වගේම දරුවා ලැබෙනකන් වැඩේ කල් දැම්මොත් යකා දෙවෙනි බිල්ලත් නිසැකවම ගන්න බව සිරිපාල ගුරුන් වහන්සේ කිව් හැටියෙන් දැනගත් විමලසේන ගුරුන් වහන්සේ කල යුතු වත්පිළිවෙත් ධාරණය කරගෙන හිතේ හයියෙන් තුවිල පටන් ගත්තා. රෑ මැදියමේදී ගුරුන් වහන්සේ දන්නා ශිල්ප යොදා යකාව මාලනීගේ ඇඟට ගෙන්න ගත්තේ දරුවටවත් ආතුරයවටත් හානියක් කරන්න බැරි වෙන්න පුටුවක තියලා බැඳලා. ඒ විතරක් නෙවෙයි පුටුවත් හොල්ලන්ට බැරි වෙන්න පොළවට තියලා බැඳලා. මන්තර ජප කරලා යකා ගෙන්නුවත් මාලනීගේ ශරීරයට යකා ආබව දැන ගැනීමට කිසිම හෝඩුවාවක් නොපෙන්න මාලනී ඉතාම නිශ්ශබ්දව ඉඳගෙන ඉඳීමෙන් මේ යකා වෙන යක්කු වගේ මෝඩයෙක් නොවන බවත් කලබලකාරයෙක් නොවුන ඉතාම භයානක වර්ගයේ එකෙක් විය හැකි බවත් ඒ මොහොතේ විදුලියක් වගේ විමලසේන ගුරුන් වහන්සේගේ ඔළුව හරහා ගිය ඔහුගේ හිත ටිකක් ගැස්සෙද්දී හොඳයි එහෙනම් බලමුකෝ උඹේ රංගපෑම කෙලවර වෙන තැන හිතමින් ගුරුන් වහන්සේ විවිධ මන්තර භාවිතා කරමින් කිහිප වරක්ම යකාට කතා කරන්න අණ කළා. ඒත් කිසිම හැල හොල්මනක් නැතුව ගුරුන් වහන්සේව සත 5කට මායින් නොකර ඉන්න මේ යකා දැකලා විමලසේන ගුරුන් වහන්සේට කේන්තියකට වඩා ඇති වුණේ විස්මයක්. මේක නම් පොඩි පහේ යකෙක් නෙවෙයි. හොඳයි බලමු එහෙනම්. ඔබට මම පරාද වෙයිද කියලාද? මෙහෙම හිතන ගමන් වඩා බලගතු මන්තරයක් වතුරට ජප කරලා පොල්මල් කිනිත්තකින් මාලනීගේ ඇඟට ඉස්සේ දැන් උඹේ කටේ අගුළු ඇරෙයිනේ කියමින්. ඒ කිව්වා වගේම ඇඟට මන්තර වතුර වැටෙත්ම අමාරුවෙන් ඇඹරුණු මාලනී ඔළුව උස්සලා එක එල්ලේ ගුරුන් වහන්සේ දිහා බැලුවේ බැල්මෙන් තර්ජනය කරලා. ටිකක් දුරට මන්තරේ මතුරද්දී ඒ බලගතු මන්තරයට මෙල්ල වුණු යකා ඉතාමත් ගැඹුරු හඬකින් මම කල්ප කාලාන්තරයක් බලන් ඉඳලයි වරයක් ගත්තේ. නරබිල්ලක් ගන්න. ඒක නොගෙන මම යන්නේ කියලා කිව්වත් ගුරුන් වහන්සේ ඇහුන්නේ වගේ තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දී නැවතත් යකා කතා කළා. මට මේ බිල්ල ගන්ට නොලැබුණොත් වෙන නරයෙක් හරි බිලිගන්නවා. උඹ මාව මේ ශරීරයෙන් එලෙව්වට උඹේ මන්තරවලට බෑ මම බිල්ලක් ගන්න එක නවත්තන්න කියමින් පුටුවට තියලා බැඳපු බැමිවලින් ගැලවෙන්න දඟලන්න ගත්තයි. නැවතත් මන්තර වතුර ටිකක් ඉහලා යකාව යටත් කරගත්ත ගුරුන් වහන්සේ ඉතින් උඹ එක බිල්ලක් ගත්තා. ඒ මදිද? දැන් උඹේ වරේ ඉවරයිනේ. මොකටද තවත් මෙතන ලගින්නේ? සැරෙන් අහද්දී මම ගත්තු බිල්ලක් නැහැ. මම බිල්ලක් නොගෙන යන්නෙත් නැහැ. යකා නැවතත් කිව්වා. මුගේ බය නැතිකම මදිවට පොළව පැලෙන්ට බොරුත් කියනවනේ. මෙහෙම හිතමින් ගුරුන් වහන්සේ එතකොට මේ ආතුරයාගේ පළවෙනි දරුවා බිලිගත්තේ උඹේ සනුහරේ වෙන එකෙක්ද කියලා අහද්දී නිහඬව බලන් හිටපු යකා ඉදිරියට නැමීගෙන මහා හඬින් කෑ ගහලා කිව්වේ මම ගත්තු බිල්ලක් නැහැ.
පිල්ලක් නොගෙන මම යන්නෙත් නැහැ කියලයි. ඒ වෙලාවේ ගුරුන් වහන්සේට හිතුනේ සමහර විට කලින් දරුවා ස්වභාවික විදිහට නැති වුණාද? එහෙම නැත්තම් මූ මේ හැටියටම මැරෙන්න හදන්නේ නෑනේ කියලයි. පෙරේත ආත්මයක් යකෙක් බවට පත්වෙන්නේ කල්ප කාලාන්තයක් දුක් විඳීමෙන් බව විමලසේන ගුරුන් වහන්සේ දැනගෙන හිටියා. ඊටත් වඩා කාලයක් වරයක් ලබා ගන්න දුක් විය යුතු බව සිරිපාල ගුරුන් වහන්සේගේ වචනයෙන් දැනගත්තු විමලසේන මෙහෙම දුක් විඳපු යකෙක්ව ලේසියෙන් එලවන්න නොහැකි බව රාට්ටලා වචනයට බදවා ගත්තත් යකෙක් තියා මිනිහෙක්වත් පොරොන්දු ඉටු කරන්නේ නැති නිසාම ගුරුන් වහන්සේ තීරණය කළේ කාලයක් යනකම් බිල්ලක් ගන්න බැරි වෙන්න යකව මන්තර වලින් බඳින්නයි. ඒත් සිරිපාල ගුරුන් වහන්සේ එදා දීපු දැඩි අවවාදය විමලසේනගේ ඔළුවේ දුවන්ට ගත්තා. ළමයෝ මන්තර වලින් හිර කළාම උන් වෛර බැඳ ගන්නවා. ඔය ළමයාත් ඉස්සරහට පවුල් පන්සල් වෙන්න ඉන්න එපා. ඒ ගැනත් හිතපන්. මූ වරයක් ගත්තු යකි. එහෙම එකෙක්ව වැඩි කාලයකට බන්ධනයක හිර කරලා තියන්න බෑ. ඔබ ඌව හිර කළත් ඌ බිල්ලක් ගන්නකම් ඔබේ පස්සෙන් ජීවිත කාලෙම පන්නයි. ඒකේ දෙකක් නෑ ආයේ. කර්මයක් වෙනස් කරන්න උඹටයි මටයි බෑ ළමයෝ. දෙවි කෙනෙක්වත් මේකට අත නොදන්නේ ඒකයි. ඒ නිසා උඹ සෙත් ශාන්තියක් කරලා ඒ ගෑනිට ආරක්ෂාවක් කරලා අයින් වෙන්න. ඔය බඩදරු අම්මව බේරන්න නම් උඹට ඌව මන්තර වලින් බන්ධන්නම වෙනවා. ඒ කියන්නේ ඌ වැටෙන්නේ උඹේ පස්සේ. අනුන්ගේ බිල්ලට උඹ අත දාලා විහිම් මැරෙන්නයි හදන්නේ. මතක තියාගනින් විමලසේන. උඹට කවදා හරි පසුතැවෙන්න වෙයි. උඹ මුව බැඳුවොත්. හරි. උඹට ප්‍රාණියෙක් නෙෝනි. මම උඹට ප්‍රාණියෙක් දෙන්නම්. ඒකව අරගෙන මේ ආතුරයව නිදහස් කරපන්. මම උඹට දැඩි දඩුවම් කරන්න කලින් උඹට කැපකරණේ ප්‍රාණියව අරගෙන නැවත කරදර කරන්න එන්නේ නෑ කියලා මෙන්න මේ 4 වරන් දෙවිවරජවරුන්ගේ නමින් දිවුරලා මේ ගෑනිට තියෙන දිෂ්ටි අයින් කරලා යන්න ඕන. මෙහෙම ගුරුන් වහන්සේ කිව්වේ යකාව බය කරලා රවට්ටලා එළවීමේ ගොඩාක් වෙලාවට සාර්ථක ක්‍රමයක් නිසා. ඒත් ගුරුන් වහන්සේගේ හිතේ තියෙන දේ ඉවෙන් වගේ දැනගත්තු යකා පෙරටත් වඩා හයියෙන් දඟලගෙන කෑ ගහලා කිව්වේ මට එපා උඹලගේ ලේ නැති කුකුල්ලු. මම ගන්නේ මනුස්ස ප්‍රාණියෙක් විතරයි. ඔබට පුළුවන් මාව මේ පුටුවටම තියලා බැම්මතාම බැඳලා තියන්න. හැබැයි මම ගැලවුණු දාට බොට වෙන්නේ මැරෙන්නයි. එහෙම කියද්දි විමලසේන ගුරුන් වහන්සේගේ ඉවසීමේ සීමාව පැන්නා. දුම්මලයි හුළුවත්තයි අරගෙන මාලිනී දිහාවට යමින ගමන් කිව්වේ නෑ. උඹට මම කිසිම ප්‍රාණියෙක් කැප කරන්නේ නෑ. උඹ දැන් මේ ශරීරයෙන් අතහැරලා යන්න ඕන. පේ වෙලා ඉන්න මේ උපාසිකාවට වගේම ජීවිත කාලයක්ම පන්සල් රැකගෙන ජීවත් වෙන මගේ කීමට ගරුණු කර උඹ මේ කරන කරදරය මම කියනවා ඔබේ යක්ෂ ස්වාමීන්ට. උඹට අයිති නැති ප්‍රාණයක් ගන්න තවත් තැන් කළොත් යක්ෂ සේනාපතියෙක්ව ගෙන්නලා ඔබේ ඔළුවත් කඩලා පලනවා මම දැනගනි. කම් 7ක් ඇතුළත කවදා හරි දවසක උඹ ගැන මට දකින්න ලැබුණොත් කලින් කියපු දඬුවම උඹට ලබා දෙනවා මම සත්තකින්ම. මේ මහා හඬින් වේගෙන් කියාගෙන යද්දී මාලනී ඔළුව පහත් කරගෙන නිහඬ වුණා. ගුරුන් වහන්සේ හිතුවේ යකා යටත් වුණා කියලා. නමුත් ඔහු දැනගෙන හිටියේ නෑ. 4 වරන් දෙයියන්ටවත් කීකරු නොවි මේ යකා කල්ප කලාන්තරයක් බලාපොරොත්තු වුණු ඒ නර ප්‍රාණයක් අරගෙන මිසක් හිස් අතින් පිටමං වෙන්නේ නෑ කියලා. යකා නිහඬ වුණේ අවස්ථානුකූලව විතරයි. කොහොම හරි යකාගෙන් පොරොන්දුවක් ගත්තා නැවතත් මේ ආතුරයටවත් එයාගේ දරුවන්ටවත් කරදරයක් නොකරන බවට. යකා වචනයෙන් පොරොන්දු වුණාට තවත් බලගතු මන්තර කීපයකින්ම යකාගේ නිදහස සීමා කරවලා යන එන තැන් සීමා කරවලා යකාව නිදහස් කළා. ඊට පස්සේ මාලනීගේ ඇඟෙන් ඒ දිෂ්ටිය පිටමන් වුණා.
තොවිල ඉවර කරලා සිත ශාන්තියකුත් කරපු ගුරුන් වහන්සේ වැඩි හොඳට ආරක්ෂාවකුත් ගේ 4 කොනට කරලා මාලනීටයි සරට්ටයි දැඩි ලෙස අවවාද කරලා ගෙදරින් එන්න පිටත් වුණා. එමින් ගමන් තමන්ගේ භාර්යාව වුණ කල්යාණි ඇගේ මහගෙදරින් එකතු කරගත්ත විමලසේන ගුරුන් වහන්සේ ගෙදරට පයින්ම කළේ කිසිම මළගිය ප්‍රාණියකට ඇතුල් විය නොහැකි ලෙස තමන්ගේ වත්තේ 4 කොන ප්‍රබල මන්තර යොදලා ආරක්ෂා කරපු එක. ඉන්පසු කිසිම කරදරයක් නැතුව බොහෝම නිශ්ශබ්දව මාස කිහිපයක් ගෙවුණා. ඒත් විමලසේන ඒ භයානක යකා ගැන තම අවධානය අඩු කළේ නැහැ. කාලයක් කිසිම කරදරයක් නැතිව ජීවත් වුණ විමලසේනට හෙන හුරා ලැබුවේ තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න මාස 8කුත් තියෙද්දි. තමන්ගේ බිරිඳ ඉන්න තත්ත්වෙන් ඇයව තනි කරලා ගමෙන් පිට නොවෙන්න විමලසේන තදින්ම හිතාගෙන හිටියා. ඒත් එක දවසක් රෑ ජාමේ දොරට ගහන සද්දයක් ඇහුණා. වහාම ගිහිලා දොර ඇරියේ මේ වෙලාවට ගෙදර එන්නේ ගමේ අයෙක් බව දැනගෙන. ඒ හිතුවා වගේම අනේ ගුරුන් වහන්සේ ගමේ ගෑනු කෙනෙක්ට යකෙක් වැහිලා ලිඳට පනින්න දඟලනවා. ආව කෙනා පැවසුවා. ඒත් විමලසේන කිව්වේ මට නම් මේ රෑ මගේ ගෑණිව තනි කරලා එන්ට හැටියක් නැහැ. ආතුරයව පුටුවකට තියලා බදින්න. මං උදේම එන්න. එළි වුණ හැටියෙම පණිවිඩකරුවෙක් යවලා තමන්ගේ බිරිඳගේ අම්මව ගෙදරට ගෙන්න ගත්ත විමලසේන ගේ වටේ ආරක්ෂාවක් තර කරලා මම එනකන් කිසි කෙනෙක්ට දොර අරින්න එපා කියලා තදින්ම අවවාද කරලා රෑ වෙන්න කලින් එන්න බලාගෙන ගියා. ඒ ගියත් විමලසේනට සැරෙන් සැරේ අමුතු හැඟීමක් අමුතු සාංකාවක් හිතට එබෙමින් තිබුණා. කොහොම හරි හිතට වෙරාරන් තොවිලය කරලා ආතුරයව නිදහස් කරවලා එන්ට පිටත් වෙද්දි ඉරත් බැහැලා ගිහින්. වත්තට ඇතුළු වෙද්දි මුලින්ම කරේ වත්තේ 4 කොන පරීක්ෂා කරලා බලපු එක. ආරක්ෂාවට යොදවලා තිබ්බ කිසිම දෙයකට හානියක් නැති බව ස්ථීර කරගත්තා. ගියේ දොර ළඟට ගිහින් තමන්ගේ බිරිඳගේ නම කියලා දොරට කීප විරක්ම තට්ටු කරා. නැන්දම්මටත් කතා කරා. ගේ ඇතුලේ හීනියකටවත් හඬක් නැහැ. ඔළුව පුරා නැගින භයංකාර සිතුවිලිත් එක්ක වේගයෙන් දොර කඩාගෙන ඔහු ගේ ඇතුලට වැදුනා. හොල්මන් වගේ නැගී සිටින පුදු මේස අස්සෙන් රෑ අඳුර ගලන තමන්ගේ කාමරයට ඔහු දිව්වේ අවසිහියෙන් වගේ. ඒ අඬ අඳුරෙන් ඔහු දැක්කේ හොඳ සිහියෙන් මිනිසෙකුට බලන්ට නොහැකි මහ මූසල දරුණු දසුණක්. තමන්ගේ ගෑණිගේ දෙකඩ වුණ ශරීරය ඇඳ දෙපැත්තක මේ ගංගාවක් මැද වැටිලා තියෙනකොට ඊට එහයින් තමන්ගේ නැන්දම්මගේ ඔළුව නැති ශරීරය වැටිලා තියෙනවා ඔහු දැක්කා. ගිය සැනින් දෑතින් හිස බදාගෙන එළියට ආපු ගුරුන් වහන්සේ මහා හනින් කෑ ගහමින් විදුලි වැටිලා ඇඬුවා. ගමේ මිනිස්සු රෑන් පිටින් ගේ ඇතුළේ පිරුණා. වෙනත් අයගේ උදව්වෙන් මලගෙදර වැඩ කටයුතු කෙරෙද්දී කතා බහක් නැතිව බිම් බලාගෙන ඈත බලන් හිටපු ගුරුන් වහන්සේ කල්පනා කළේ කොහොමද මේ දේවල් සිද්ධ වුනේ කියලා. මැරුණු කුරුල්ලෙක්ටවත් වත්ත උඩින් පියාඹන්න බැරි තැනට මන්තර වලින් ආරක්ෂාවන් කරත් කොහොමද යකෙක් මගේ වත්තට රිංගුවේ? මලගෙදරට ආපු සිරිපාල ගුරුන් වහන්සේ වෙනත් කෙනෙකුගේ වාරුවෙන් විමලසේන ළඟට ආවේ මෙහෙට වරෙන්. උඹට යමක් පෙන්වන්න තියෙනවා කියමිනුයි. අවසීයෙන් නැගිටගත්ත විමලසේන සිරිපාල ගුරුන් වහන්සේ එක්ක ගියේ ගෙදර වම් පැත්තේ බිත්තිය ළඟට. ආන් අරක බලපන් කියමින් උඩ අතට ඇඟිල්ලක් දික් කරපු සිරිපාල ගුරුන් වහන්සේගේ අත අනුව ඒ දිහා බලපු විමලසේන දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්ත ලාවට වගේ තමන්ගේ ගෙදර වහලට නැමිලා තියෙන බව. තමන් කරපු මන්තර බැම්ම තිබුණේ පොළව මට්ටමේ විතරයි. අර යකා මාලනීගේ ඇඟෙන් එළියට යද්දී විමලසේනගේ වත්තේ තිබුණ ඒ අඩුපාඩුව දැක්කා. පොළවෙන් එන්න බැරි තැන වහල උඩින් අර පොල් අත්ත දිගේ ඇවිත් තමන්ගේ පලි ගැනීම අරන් ඉවර කරේ. සියලු කාරණා පැහැදිලි වෙද්දී විමලසේනට සිහිසුණු ඇද වැටෙන්න කලින් මතක් වුණේ සිරිපාල ගුරුන් වහන්සේ එදා කියපු අවසන් වදනයි. මතක තියාගනින් විමලසේන, උඹට කවදා හරි පසුතැවෙන්න වෙයි. උඹ මූව බැන්දුවොත්.